Hi, welcome back to my YouTube channel. ඉතින් ගොඩාක් කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවේ. මොකද මේ දවස්වල මාරම බිසි අපේ කැම්පස් රෙජිස්ට්‍රේෂන් ඇවිල්ලා ඒක නිසා පුදුම වැඩතොගයක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු මම පොඩි shopping පාරක් දැම්මා. මොනවද මම ගත්ත items කියලා. මුලින්ම මම perfume එකක් ගත්තා. මම price එකම ඔයාලට කියාගෙන යන්නම්. perfume එකට නම් උනේ 590ක් වගේ. ඊට පස්සේ මම cute eyeshadow palette එකක් ගත්තා. ඕක 490ක් වගේ තමයි උනේ. ඒක මාරම ලස්සනයි. මම ඒකට ගොඩාක් ආසයි. මම ඔය ගත්ත බඩු ඔක්කොම මට කැම්පස් එකට අරගෙන යන්න ඕන වෙයි කියලා හිතලා ගත්ත දේවල්. ඊළඟට මම ගත්තා මස්කාරා එකක්. ඒ මස්කාරා එකත් 320ක් වගේ තමයි උනේ. මට හරියටම මතක නෑ. ඔව් 320ක් වගේ තමයි ඒකත් උනේ. ඒකත් මාරම ෂෝක්. ඊට පස්සේ මම ගත්තා hand creams දෙකක්. ඔය එකක් උනේ 190යි. ඒ දෙකත් මාරම cute. ඊට පස්සේ මම කාජල් එකක් ගත්තා. මගේ ළඟ කාජල් එකක් තිබ්බේ නෑ. අයිලයිනර් එක විතරයි තිබ්බේ. ඉතින් මම කාජල් එකක් ගත්තා. ඕකේ ප්‍රයිස් එක උනේ 120යි. ඉතින් ඊට පස්සේ මම ගත්තා cute stationery items ටිකක්. මුලින්ම sticky notes ඕකට උනේ 100ක් වගේ. ඊට පස්සේ ඔකට මොකද්ද කියන්නේ correction tape නේද? ඔව් ඒක වෙන්න ඇති. ඊට පස්සේ cute erasers ඕවා නම් මම ඕවා නිකන් මට ආස නිසා ගත්තේ. ඊළඟට මම ගත්තා cello tape. ඊළඟට stapler කටු. ඊළඟට cutter එකක්. පැන්සලක්. මට තව පෑන් එහෙම ගන්න තියෙනවා. ඒව මම ඔය හිතිච්ච වැඩයක් විතරයි ගත්තේ. මට තව ගන්න බඩු ගොඩාරියක් තියෙනවා ළමයි. ඊට පස්සේ සබන් පෙට්ටියක් ගත්තා. මම ඉතින් ඔය නිකන් අහුවෙච්ච එක ගත්තා. ඊළඟට කුඩේ. ඔය කුඩේ නම් මම ගත්ත එකක් නෙමෙයි. ඕක මට හම්බෙච්ච එකක්. ඉතින් මම හිතුවා ඒකත් ඔයාලට පෙන්නන්න ඕනේ කියලා. ඊට පස්සේ මග් එක. ඔය මග් එකත් මම ගත්ත එකක් නෙමෙයි. ඕකත් මට හම්බෙච්ච එකක්. good morning ළමයි. අපි යමු මගේ room එක පොඩ්ඩක් අස් කරන්න ඕනේ. room එකේ මේ දවස්වල බඩු එහෙම ඇතලා දාලා මට හරියට clean කරගන්නවත් බැරි වුණා. ඒ කියන්නේ මහා ලොකුවට අවුල් වෙලා නැහැ. මම කොහොමත් හැමදාම උදේට room එක අස් කරනවා. ඒක නිසා හැම මහා ලොකුවට අවුල් වෙලා නැහැ. පොඩ්ඩක් අස් කරගන්න තියෙනවා. ඉතින් මම මුලින්ම bed එක හදලා ඊට පස්සේ මගේ room එක පොඩ්ඩක් අස් කරගත්තා.
ළමයි එන්න මාත් එක්ක ගමනක් යමු. මම යන්නේ අපේ ස්කූල් එකට. මම එළවලු වලට ගියේ අනුරාධපුර සරණපාලි බාලිකා මහා විදුහල. ඉතින් අනුරාධපුරේ කට්ටිය දන්නානේ. ඉතින් මම ගියේ ඉස්කෝලේට මොකද රිසල්ට් ෂීට් එක ගන්න ඕන වෙලා තිබුණා අපේ රෙජිස්ට්‍රේෂන් වැඩේට. ඇත්තටම ළමයි මේ රෙජිස්ට්‍රේෂන් වෙන එක නම් මම ඉතින් මොකුත් කියන්නේ නෑ මේ ගැන. ළමයි ඔයාලා විශ්වාස කරන්න මම මේ රෙජිස්ට්‍රේෂන් වැඩ ටික ඔක්කොම තනියෙන් කරගත්තේ. මගේ යාළුවෙක් අතිරියේ නෑ. මොකද මගේ කැම්පස් එකට සිලෙක්ට් වෙලා මගේ යාළුවෝ නෑ. A few moments later. දැන් නම් මට හොඳටම මහන්සි එහෙ මෙහෙ දුවලා එක එක වැඩවලට ගිහිල්ලා පට්ටම මහන්සියක් තිබ්බේ. ඉතින් මම ගියා කන්න. මම එක්කෙනෙක් එනකන් හිටියා. එයා එනකන් හිටියා නෑ. ඊට පස්සේ මට බඩගිනි වැඩිකමට මම ඉතින් ඕඩර් එක දාගෙන තනියම කෑවා. යාළුවනේ ඔයාලා විශ්වාස කරනවද මම මේ දවස් 3ක විතර වීඩියෝ ක්ලිප්ස් අරගෙන ඒවා ඔක්කොම එඩිට් කරලා තමයි මම මේ vlog එක හදන්නේ. මේ දවස් 3-4න් මම දිව්වේ කැම්පස් එකේ රෙජිස්ට්‍රේෂන් වැඩේට. මම දැන් අද යන්නෙත් ඔය අම්මත් එක්ක AG ඔෆිස් එකට. එතනින් සයින් එකක් ගන්න තියෙනවා. ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් තාම ඇවිල්ලා නැත්තම් හෝ දැන් රෙජිස්ට්‍රේෂන් ඇවිල්ලා තියෙන කට්ටිය ඉන්නවනේ. එහෙම හරි රෙජිස්ට්‍රේෂන් එන්න කලින් ඔයාලගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම ටික හදාගෙන තියාගන්න එක තමයි ගොඩක්ම ලේසි. නැත්තම් අපිට එහෙම දුවා එපා වෙන ඔය දේවල් කරන්න ගියාම. ඉතින් අනිවාර්යයෙන්ම ඕනේ සර්ටිෆිකේට් තමයි ඔය A level O level රිසල්ට් ෂීට් එක, බර්ත් සර්ටිෆිකේට් ඕවා අනිවාර්යයෙන්ම ඕනේ දේවල්. එතකොට ඔයාලගේ A level රිසල්ට් ෂීට් එක අරගෙන නැත්තම් ඒක ඉස්කෝලේට ඇවිල්ලාද කියලා බලලා ඒක දැම්ම අරගෙන තියාගන්න. සමහර කැම්පස් වල රෙජිස්ට්‍රේෂන් වලට චරිත සහතික ඕනේ, ඊට පස්සේ අස්සීම ඕනේ. ওই දේවල් බලලා අනිවාර්යයෙන්ම දැම්ම හදාගන්න. ඊළඟට මම ගියේ මට බෑග් එකක් ගන්න. උතන තිබ්බ බෑග් දැක්කම මට පිස්සු හැදුනා ළමයි. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම් මම මොකද්ද ගත්ත බෑග් එක කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් මම ගිහිල්ලා එන්නම්. බයි බයි.